මෙතෙන්ටම කොට යන්න ඕනේ. පාර්කියක් නෑ. ඒක කිලෝ මම දැන් ඉන්නේ සිලෝන් ටී මියුසියම් එකේ හන්තානේ. හුඟ කාලෙකින් මාස 4කට 5කට පස්සේ ආයෙ ඇවිදින්න ගත්තා මගේ ගමන ආරම්භය. පිකෝ ට්‍රේල් එක පිකෝ ට්‍රේලේ පළවෙනි ස්ටේජ් එකට. තියෙනවා මෙතන බර්ඩ් පාක් හන්තාන. මේක නම් දැන් බලන්නේ මම අද මම යන්නේ පිකෝ ට්‍රේල් එකේ හන්තානේ ඉඳන් ගලහට. කිලෝමීටර් 13ක් වගේ දාලා තියෙනවා. දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් පැය 4න් වගේ යන්න පුළුවන් කියලා අපි බලමු. කොච්චරක් වෙලා යයිද කියලා. හිතනොත් මම ස්ටේජ් දෙවෙනි එකත් කම්ප්ලීට් කරන්න බලනවා. මේ තියෙන්නේ බර්ඩ් පාක් එක 9 ඉඳන් 5 දක්වා විවෘතයි. දැන් වෙලා 8යි. මම ටිකක් උදින් ආවා. අපි යමු. මෙතෙන් තමයි යන්න තියෙන්නේ. ටිකක් දුර ගිහලා බලමු මං යන පාර හරියද කියලා. මේ තියෙන්නේ සිලෝන් ටී මියුසියම් එක. මියුසියම් එක දැන් මෙරලා නැහැ. ඒක සාමාන්‍ය හරියදී 8:00 9 වගේ එනවා. ඉතින් මම මියුසියම් එක ඇතුළට යන්නේ නැහැ. යන්නේ පිකෝ ට්‍රේල් එකේ. උදේම චූටි පොදක් පාවා පිනිවැස්සක්. ඒකත් මාරු. අපි යමු එහෙනම් ඉස්සරහට. පිකෝ ට්‍රේල් එකේ ලස්සන බලන්න. මං ආවේ ඊයේ නයිට් මේල් එකේ. නයිට් මේල් එකේ ඇවිල්ලා පාන්දරම නුවරට ඇවිල්ලා වාව් ලස්සන නුවර පේනවා මෙතනට. සුදු පාට බිම් ගෙවල්. කොටු කොටු ගෙවල් තියෙන්නේ. සුදු පාටට. මං ආවේ නයිට් මේල් එකේ පාන්දරම ආව නුවරට. ඇවිල්ලා උදේම නුවරින් ආවේ පික්මි එකක් දාන්න බයිසිකලේ. ඒක පහසු. ලස්සනයි දෙපැත්ත බලන්නත් පුළුවන්. එච්චර වෙලා යන්නේ නැහැ නුවරින් දැන් මෙහාට පැය කාලෙන් වගේ එන්න පුළුවන්. මියුසියම් එක ළඟට. ෆැක්ටරි එකට තාම කට්ටිය එනවා ටික ටික. මොකද 8:00 නේ පටන් ගන්න. එතන කෙනෙක් කිව්වා සාමාන්‍යයෙන් දවසකට සුද්ද ගොඩක් එනවලු. 100ක් විතරවත් එනවලු දවසකට. එච්චර එනවද දන්නේ නැහැ. දවසක් ඇයි කෙනෙක් ගයිඩ් කළා 8000ක් විතර දුන්නලු. ඉතින් හොඳා මේ අයට සංචාර කර්මාන්තෙට. මං හිතන්නේ මම යන පාර හරි වෙන්න ඕනේ. තාර පාර දිගේ එනකොට උඩට නැග්ග යතන කඩයක් තිබ්බේ. ඒකෙන් ඒ පාර දිගේම ගියා නේද මේන් පාර. යනකොට හැබැයි පාරක් නම් හම්බුන්නේ නැහැ නේ. මේක අර මැප් එකේ දාපු ගමන් මේක තමයි පෙන්වන්නේ. මැප් එකේ නේ බලන්නේ. මැප් එකෙන් බලන්න නැතුව ආවා මෙහි පාර තියෙනවා මම මෙහාට ආවා. අර මවුන්ට් එකේ නේ අර තියෙන උඩ කන්දෝට. ඒකනේ ගලහට යනකම් යන්නේ ඒ පාර. හරි. එළේ පාර. ආපු පාර වැරදි මං ඇවිල්ලා තියෙන්නේ බර්ඩ් පාක් එකට යන පාර. මම යන්නේ මෙතන මේ අතෙන් යන්නේ අර අතන මේ ස්ටෝරේ තියෙන්නේ. ඔව් ස්ටෝරේ ළඟින් පාරක් යනවා උඩට. ඒක ගිහලා අර මහ පාට වැටෙනවා හරකට. මම යන්න. රයිට්. බර්ඩ් පාක් විරණ පාට ඇවිල්ලා තියෙන්නේ කෙලින්ම කොන්ක්‍රීට් දාපු පාර දිගේ. අතනින් පල්ලෙන් තියනවා චූටි පාරක් උඩහට යන. අපි යන් එතනට. ආපු ගමන් මාව සුද්දෙක් විදියට පිළිගත්තේ. ඈතින් කියන වුණා සුද්දෙක් කියනවා කියලා. වාව් නියම. මාත් සුද්දෙක් ට්‍රැවල් කරනවා. ආයෙමන් ටී ෆැක්ටරි එක තියෙන තැනට ආවා. මොකද මං ආවේ ෆැක්ටරියත් එක්ක ඊට පස්සේ පාර තියෙන මෙන්න මේ තාර පාර දිගේ මේ බෝඩ් එකත් එක්කම තාර පාර දිගේ කෙලින් විදිහට මේ පැත්ත මේ බර්ඩ් පාක් එකට යන පාර.
මම යන්න ඕනේ මං හිතන විදිහට මෙතන ටී ෆැක්ටරියත් එක්කම මෙතන බෝඩ් එකත් එක්කම දකුණු පැත්තේ චූටි අඩි පාරක් වගේ එකක් තියෙනවා. අන්නේ පාර දිගින් අපි පාරාදීසිට මට යන්න ඕනේ හන්තාගෙන ගලහට. වව්. පටන් ගන්න තැනම මාර ලස්සනයි. නිකන් කැලයක් ඇතුළට යනවා වගේ දැනෙනවා. කැලයක් ඇතුළට තමයි යන්නේ. අපි යමු. සුපිරි. උදේම ගමන පටන් ගත්තේ ගොඩක් හොඳයි. චූටි පිණි පොදකුත් යනවා. ඒක තවත් ලස්සනයි. ගමන තවත් ලස්සන කරනවා ඒක. දැන් ඉතින් තේවත්තු මැදින් ලස්සනට ඇවිදලා යන්න තියෙන්නේ. කිලෝමීටර් 13ක් විතර. අපි යමු. වෙලාව තිබ්බොත් ස්ටේජ් දෙකක් කම්ප්ලීට් කරමු. දැන් මම යන්නේ හන්තා ඉඳන් ගලහට. ඒ ස්ටේජ් පළවෙනි එක. හන්තා ඉඳන් ගලහට ගියා. ගලහින් තව වෙලා තිබ්බොත් ගලහින් ඉඳන් ලූල් කඳුරට යන්න. මේ පිකෝටෙලි ස්ටේජ් දෙක. වාව් වර තියෙන්නේ සංකේතයක් පේනවා ඇති. පිකෝටෙල් එකේ සංකේතය. තුඹුරු පාට පසුබිමේ සුදු ඊතලි. ඊතලි දාලා තින්නේ අතන. අපි එනම් මෙතනින් යන් ඊතලිය ළඟට. කට්ටිය ඇතින් තේ දළු නෙලන් දෙනවා පේනවා. පල්ලි තේ ෆැක්ටරිය තියෙනවා. මේ තියෙන්නේ පිකෝ ට්‍රේල් එකේ පළවෙනි සංකේතය. ඊතලිය තියෙන්නේ අර පැත්තට. අපි යමු එහෙනම් එහාට. මේක ආරම්භය. මම ගොඩක් ආසයි ස්ටේජ් 22ක් කම්ප්ලීට් කරන්න. අපි යමු පිකෝ ට්‍රේල් එකේ. මම ගොඩක් ආසාවෙන් හිටපු පාරක්. මම ගොඩක් ආසාවෙන් යන පාරක්. පිකෝ ට්‍රේල් එක හඳුන්වා දීපු අයට ගොඩක් ස්තුතියි. අපි පාරේ අපේ රටේ ලස්සන පෙන්වන්න මෙහෙම එකක් ඇදුවට. දැන් ඉතින් ඇවිදලා යන්න තියෙන්නේ. සීතල හුලඟකුත් එනවා. හන්තානේ. අර ඇතින් කට්ටිය පොලිමේ යනවා. දලු කඩන්න. තේවතු තියෙන්නේ. තේවතු මෙදින් යන්න තියෙන්නේ. අපි යමු. මාත් මේ පටන් ගන්න කියන්නේ මාස ගානින් තමයි ඇවිදින්න පටන් ගත්තේ. කලින් එහෙම පොඩි පොඩි ගාවල් පොඩක් බිසි වුණා. ඇවිදින්න වෙලාවක් හම්බුන්නේ නැහැ. මාස 4කින් වගේ. ආයෙ පටන් ගමු අපි. වව්. මං හිතනවා මම යන පාර හරියටයි කියලා. අපි යමු ගලහට. මේක නම් පිස්සුවක්. පිකෝ ට්‍රේල් එක අතරම මාර ලස්සනයි. ඒක විඳින්න ඕනේ. පටන් ගන්න තැනින්ම සැප දෙනවා. තව පිකෝ ට්‍රේල් එකේ ඉස්සරහට යද්දි තව කොච්චර ලස්සන දේවල් අපිට හම්බෙයිද? මොකද තව හොටන් තැන් පැත්තේ ওই පැත්තේ රවුම ගහද්දි හිතාගෙන අපි පුදුම ලස්සනක් අපිට දෙනවා. අපිට නිදින්න පුළුවන් ඒ දේ. පටන් ගන්න තැන මෙහෙම න ะ. වව්. ඉරෙල්ලේ වැටිගෙන යනවට පැත්තෙන් ඈත කන්දක් තියෙනවා. ඒ කන්ද මිදුවෙන් වැහිලා. ඉරෙල්ලේ මේ පැත්තේ. පිකෝ ට්‍රේල් එකේ දෙවෙනි සලකුණ හම්බුණා. ඔයාලා
පිකෝ රේල් එක එනවා නම් පළවෙනි ස්ටේජ් එක හන්තාන් ඉඳන් ගලහට යන්න හිතන් ඉන්නවා නම් කැන්ඩි වලින් ඉඳන් මං හිතන්නේ මෙහාට මේ පොදු ප්‍රවාහන සේවය තියෙනවා කියලා බස් එහෙම බස් එකක් වැඩ කරනවා කියලා දන්නේ නැහැ මම. ගොඩක් ලේසි මොකක් හරි පිට්මියක් දාන්නේ මේක. මං නම් ආයේ බයික් එකේ 380ක් පය ගත්තා. එතකොට ඔයාලා කැන්ඩි වලින් ඉඳන් හන්තානේ මෙතන ටී ස්ටේට් එක ළඟට ආව නම් හරි සිලෝන් ටී මියුසියම් එක ළඟට ආව නම් හරි. ඔන්න දැන් මම ටික ටික කැලේකට ඇතුළු වෙන්න යන්නේ. දැන් මං ආවේ තේවත්තක් මැදින්. දැන් මෙතන ඉස්සරහෙන් කැලේකට ඇතුළු වෙන්න තියෙන්නේ. ඒකත් මරු. අද පිකෝ රේල් එක කවුරුත් නැහැ, පේන්න හිටියේ නැහැ. මං විතර තනියම යන්නේ. සුපිරි. ඔන්න මං කැලේකට ඇතුළු වෙනවා. සත්තුන්ගේ කටහඬ වල ඇහෙනවා. අඳුරු පරිසරයකට ආවා. අපි යමු ඉස්සරහට. ඇත්තටම සුපිරි. සුපිරි. පරිස්සම යන්න ඕනේ, සත්තු සර්පෙ වෙන්න පුළුවන්. මං ආවා ප්‍රධාන පාරකට වගේ සාමාන්‍යයෙන්. මෙතනින් පාර හොයාගන්න අමාරුයි. සලකුණක් දාලා නැහැ. මම යන්න ඕනේ කන්ද උඩටද මෙහාටද? සාමාන්‍යයෙන් ට්‍රැක්ටර් වගේ යන පාරක් තනකොළ ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් බලමු මං යන්නේ උඩහටද පල්ලෙටද කියලා. ඒකින් බය වෙන්න දෙයක් නැහැ, මැප් එක තියෙනවා. පිකෝ ට්‍රේල් එකේ වෙන මැප් එකක් දාලා තියෙනවා. අපි බලමු මේ මැප් එකෙන් මං යන්න ඕනේ උඩහටද පල්ලෙටද කියලා. සලකුණක් නම් දාලා තියෙනවා, පේන්නේ නැහැ. බැයිලක් දන්නේ නැහැ ඒක. බලමු මැප් එකේ. මේ තියෙන මැප් එකේ අපි බලමු කොහටද යන්න ඕන කියලා. මම දැන් ඉන්නේ මෙතන. මං හිතන්නේ මම යන්න ඕනේ පල්ලට. ඒ ආපු චූටි අඩි පාරෙන් මෙතනින් මං ආවේ. චූටි අඩි පාරෙන් මං දකුණු අත පැත්තට යනවා. මේ පැත්තට. බලමු ටිකක් දුර ගිහලා අපි යන පාර හරියද කියලා. මේ සමහර දවස්වල ටික වෙහි දවස්වල කූඩැල්ලෝ එහෙමත් ඉන්නවලු. එහෙම ලොකු වෙනකන් තාම නෑ. බලමු අපි ඉස්සරහ කූඩැල්ලෝ ඉන්නවද කියලා. ඔයත් පරිසරයට ආදරය කෙනෙක් නම් පරිසරයත් එක්ක මින්න කැමති කෙනෙක් නම් ගස්වැල් මැප් එකට අනුව මම මේ යන පාර හරි. එනහට චූටි අඩි පාරෙන් ආ දකුණු අත පැත්තට එන්න ඕන. එතන මම හිතන්නේ සලකුණක් දාලා තියෙන්න ඇති කලින් ඒක දැන් පේන්නේ නැහැ. හරි මම යන පාර හරි අර ගහේ දකුණු කළා තියෙනවා. සලකුණක් දාලා තියෙනවා. අපි ෆෝනේ data පොඩ්ඩක් ඕෆ් කරගමු. චූබරක් තිබ්බා, චූබරත් නිදහස් කරගෙන අපි යන් කැලේ ඇතුළට. කොහාටද යන්න තියෙන්නේ? ආයෙ හම්බුණා පාරක්. බාහන වටපිට සංකේතයක් දාලා තියෙනවා කියලා. මෙහාට තඩි පාරක් තියෙනවා. ඊළඟ මේ පැත්තටත් තියෙනවා. මේ පැත්ත නම් පොඩ්ඩක් රෙස්ටුරන්ට් එකට යන්න බලමු අපි ගිහිල්ලා. ගෙවල් දෙක තුනක් තියෙනවා. මම හිතනවා මම යන පාර හරියට කියලා. තාටි මැප් එක බලමු. හරි මම යන පාර හරි. ඈතින් තියෙන ලයිට් කණුවක් ගහලා පිකෝ ට්‍රේල් ඉතලේ. මේ තින්නේ ඉතලේ. අපි යන්න ඕනේ වම් අත පැත්තට.
යන්න තියෙන්නේ. හන්තාන දෙසියම අර ඇතින් කපුටෙක් පස්සෙන්ද කොයිද මේ මොකෙද්ද කුරුල්ලෙක් පන්නනවා. ඔගේ කූඩුවට ෂොට් එක දෙන්නේ නැති කපුටෙක් වෙන්න ඕනේ. මාත් හැබැයි සුපිරි දවසේ ආවි. උදේම ගමන පටන් ගත්තා. අපි යමු ඉස්සරහට. අර ඇති මීදුවෙන් වෙයිච්ච කන්ද. ටවර් දෙකක් පේන්න තියෙන ටවර් 3ක් විතර. මම හිතන්නේ ඒක තමයි හන්තාන කන්ද. හන්තාන කන්ද තාම ගිහින් නැහැ. අපි එතෙන් පැත්තෙන් දවසට. මම යන්නේ පිකෝ ට්‍රේල් එකේ. මාරම ලස්සනයි. අනිවාර්යයෙන්ම මේ පාරේ ඇවිදින්න ඕන. තවත් තැනකට මොකක්ද මිනිස්සු වගේක් එනවා. මම හිතන්නේ මොකක් හරි ෆැක්ටරියක් තියෙනවා. නිකන් ජොබ් එකට යන සීන් එක කියන්නේ. අපි බලමු එතන මොකද්ද කියලා. මම දැන් යන්නේ සඳීරු මහසෑයට. යන පාරත් මහ ලස්සන තේවත්තක් මැද තියෙන. තේවත්ත කන්දක් උඩ. තාම ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. කට්ටියක් කෙනා මේ පන්සලට. මම මේ ඇවිල්ලා තියෙන්නේ සඳගිරි මහසෑයට. සඳගිරි මහසෑයට යන්නේ මෙතන. යනවාද අපි? ගිහින් බලමුනේ. ආපේ මම ගිහින් යමු සඳගිරි මහසෑයට. උඩුවෙල මහනුවර බස් එකක් යනවා. උඩුවෙල. උඩුවෙල එහෙනම් ඔයාලට අපි එන්න පුළුවන් මෙහාට මේ මහනුවරෙන් උඩුවෙල බස් එක. මම හිතන්නේ හරි. උඩුවෙල බස් එක ගාවන හරි. මම දැන් යන්නේ සඳගිරි මහසෑයට. මේකේ සඳගිරි මහසෑයට යන පාර. මං ආවේ ඔය රවුංගක තේවත්තක් මැදින් වුණ වෙන්න තියෙන්නේ. ඈතින් එක්කෙනෙක් තේ දළු නෙලනවා. පේනවද? අපි යමු පන්සලට. ඈතින් චෛත්‍යයක් පේනවා. ගලහට ඔය පැත්තෙන්ද යන්න තියෙන්නේ. ගලහට මම පන්සලේ වැදලා යනවා. ගල හරි පැත්තෙන් දන්නේ. හරි අපි පන්සලේ වැදලා යන් ගලහට. මම දැන් යන්නේ සඳීරු මහසෑයට. අපි සෙරප්පු දෙක ගලවලා යන් චෛත්‍ය වඳින්න. ඈතින් චෛත්‍ය පේනවා. බාණ්ඩු වලට පේනවද කියලා. මේ තියෙන සඳීරු මහසෑය. ආපේක හොඳයි. අනිවාර්ය ටිකෝ ට්‍රේල් එක යනවා නම් සඳීරු මහසෑය වඳින්න එන්නේ. ඒක මිස් කරගන්න එපා. කොහොමද ලස්සන?
සඳීරු මහා සෑය හන්තාන. අපි යන් චෛත්‍ය ළඟට. කොහොමද ඇත ලස්සන. ඉස්සර හන්තාන කඳු වැටිය. මේ ඉදමේ වැහිලා අද සුපිරි දවසක්. බලියාලියෙක් ඉන්නවා. තෙරුවන් සරණයි. සඳීරු මහා සෑයත් මාරම ලස්සනයි. අනිවාර්යෙන් ඔයාලත් බලන්න ඉන්න. වව්. අනිවාර්යෙන් පිකෝ ට්‍රේල් එකේ නෝන සඳීරු මහා සෑයට එන්න ඕනේ. ආවෙ නැත්තම් වැඩක් නෑ. මග අරගන්න ඉපා. අද සඳීරු මහා සෑය පුදුම ලස්සනක් කියන්නේ. මං විතරයි ඉන්නේ මේ මළුවටම. කවුරුත් නෑ. මාර නිදහස්. හුලඟත් එක්ක සීතල හුලඟත් එක්ක මං විතරයි ඉන්නේ චෛත්‍ය මළුවේ. මාර නිදහසක්. කන්දක් උඩ. සඳීරු මහා සෑය ඇතුළට යන්න පුළුවන්ද දන්නේ නැහැ. අපි ගිහින් බලමු පඩි පෙළක් එක්ක. තියෙනවා නගින්න පුළුවන් තැනක්. අම්මට දෙක. ඇතුළට යන්න පුළුවන්. ඇතුළේ චෛත්‍ය ඇතුළේ බුදු මැදුරක් තියෙනවා. සඳීරු මහා සෑය ඇතුළේ. සඳීරු මහා සෑය චෛත්‍ය ඇතුළේ මාර විශේෂයි. චෛත්‍ය ඇතුළට යන්න පුළුවන්. චෛත්‍ය ඇතුළේ දැන් කලුතර බෝධිය නම් ඒක ඇතුළේ තව පොඩි චෛත්‍යයක් තියෙනවානේ. සඳීරු මහා සෑය ඇතුළේ චෛත්‍ය ඇතුළේ තියෙන්නේ බුදු මැදුරක්. මාර ලස්සනයි. ඒක විශේෂයි. මම වෙන පන්සල් වල දැකලා නැහැ. චෛත්‍යයක් ඇතුළේ බුදු මැදුරක් තියෙන තැනක්. එහෙම බලා ගන්න පුළුවන් සඳීරු සෑයට ආවොත්. සඳීරු සෑය චෛත්‍ය ඇතුළේ බුදු මැදුරක් තියෙනවා. අනිවාර්යෙන් චෛත්‍ය ඇතුළට යන්න. තාම හදාගෙන යනවා. මෙතන භාවනා කුටිය වගේ දුන්නා තවත් ලස්සනයි. මෙතන නිදහසේ භාවනා හැම කරන්න පුළුවන් ඈත බලාගෙන. අපි යමු එනම්. කොල්ලෙක් ඉන්නවා. නෙට් ගන්නවා. හලෝ. යාළුවා. වාහනයක් කොහොම ඉන්න පුළුවන් පාර දිග තියෙන රවුමට. දැන් මම යන්නේ පඩිපිලි. හරි මේ පිකෝටේ බෝඩ් එක. මම දැන් ඉන්නේ ගලහ. මම හිතන්නේ මෙතින්ද ඔය පිකෝරෙල්ලේ පටන් ගන්න. හන්දියක් තියෙනවා සඳීරු මහා සෑය අතන. සඳීරු මහා සෑයට ගිහිල්ලා මෙහෙම බෝඩ් එකක් හම්බුණා. අපි යන් උඩට යන්න තියෙන්නේ. මෙතන වතුර පාරක් යනවා. මම බය වුණා සද්දෙට. දැන් නම් මම හිතන්නේ ලොකු කැලයක් ඇතුළට වගේ යන්නේ. පාර නම් කොන්ක්‍රීට් දාලා තියෙනවා මේ හරිය. අපි යමු ඉස්සරහට. ඉස්සරහා පේනවා ලොකු කන්දක් එක්ක ලොකු කැලයක්. අපි යන් ඉස්සරහට.
මේ හරියදී මාර ලස්සනට කුරුල්ලන්ගේ සද්දය ඇහෙනවා. බලන්න ඔයාලටත් ඇහෙනවද කියලා. එක එක කුරුල්ලන්ගේ ලස්සන කටහඬවල් ඇහෙනවා. මෙතන දිය පාරක් එනවා. මුළු වටපිටාවම සීතල කරගෙන. ඈත කැලින් ඉන්නේ උඩ කන්දෙන්. ඊළාට කන්ද උඩරට සාමාන්‍ය පොඩ්ඩක් ඔය කඳු කරේ ඇවිදිද්දී හම්බෙන සාමාන්‍ය සුලභ දෙයක්. ඒ තමයි මෙන්න මේ වගේ ගස් යට මෙහෙම දිය පාරවල් තියෙන තැන්වල මෙන්න මේ වගේ දේවාල හදලා තියෙනවා මෙයාලා. එයාලගේ ආගමික චාරිත්‍ර. ගොඩක් විශාල ගස් යට කැලවල් ඇතුලේ දිය පාරවල් අයිනේ මෙහෙම හදලා තියෙනවා. මේ ත්‍රිකෝණීය වගේ ගලක් වගේ එකකට මම හිතන්නේ දේව නිරූපණය කරන්න ඇති ත්‍රිචූලයක් තියෙනවා. එතන පහන් එහෙම පත්තු කරනවා මේ දේවාලේ. එයාලගේ ආගමික චාරිත්‍ර. මේ ගහේ මැදින් ගෙඩි දාලා තියෙන එක නිකන් වෙනම නිකන් දන් වගේ ගහේ කඳින් තමයි ගෙඩි දාලා තියෙන්නේ. මොකක්ද දන්නේ ගහේ නම. හරි මම දැන් ඉන්නේ තේවත්තක් මැද. මට ඈතින් පේනවා කලින් ගියපු සඳගිරි මහා සෑය. බලන්න පේනවද කියලා. මං කලින් ගියේ උතෙන්ට. ඈත තියන්නේ සඳගිරි මහා සෑය. මං චෛත්‍ය ඇතුළට ගියා. ඒක තියෙන්නේ එහා පැත්තේ. කන්දේ මම දැන් මේ පැත්තේ කන්දට ඇවිල්ලා. මෙච්චර ඉක්මනට අපි යමු. පිකෝ ට්‍රේල් එක මහා ලස්සනයි වගේම මේ පළවෙනි ස්ටේජ් එක ඇත්තටම ගොඩක් ලේසි. මොකද ගමක් මැදින් යන්න තියෙන්නේ. අනිවාර්යෙන් එන්න ආරම්භ කරන කෙනෙකුට ස්ටේජ් 1 කියන්නේ මාරම හොඳ තැනක් කියන්නේ. හොඳ ආරම්භයක් ස්ටේජ් 1 එක. මොකද ගමක් මැදින් යන්න තියෙන්නේ. ඒ හින්දා ගොඩක් ලොකුරින් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් කැලේ ඇතුළටම තාම යන්නේ ස්ටේජ් 1 එකේ. ඒ වගේම පරිසරයත් හොඳටම විඳින්න පුළුවන්. අනිවාර්යයෙන්ම ස්වභාව සෞන්දර්යය හොඳටම විඳින්න පුළුවන් ස්ටේජ් 1 එකේ. අර ඈත උඩ කන්දේ මෙහෙම තනි හෙලක් තියෙන උඩට තේවත්ත ඊට උඩ පයින්ස් කැලයක් තියෙනවා. මිනිස්සු උඩ වැඩ තේදලු කඩනවා. මාරම ලස්සනයි තනි හෙලක් තියෙන්නේ. උඩට දුවගෙන යන්න තියෙනවා. මේ පාර. මේ ළඟම තියෙන තඩි රූස්ස ගහක්. ඒ රූස්ස ගහේ අතුවල තියෙනවා මීමැසි වද ගොඩාක්. 1 2 3 4 5 7 8 9 10 කොහොම හරි 10ක් විතර තියෙනවා හොන්දට හැදිච්ච ඒවා. ඒ හින්දා මං හිමීට මෙතනින් මාරු වෙනවා. මොකද ඔක ඇවිස්සුනොත් එහෙම දන්නවද මොකද වෙන්නේ කියලා. තඩි රූස්ස ගහේ කොටැලකේ සංකේත දාලා තියෙනවා මාර වටිනවා. මේ දැන් තව ටික කාලයක් ඇද්දි ඔක දැන් දි รา පත් වෙලා මේ සංකේත මැකිලා යයි. ආයෙ ප්‍රතිසංස්කරණය කරන්න. දැන්ට නම් එහෙම වෙලා නැහැ. තව ඉතින් කාලයක් යද්දි එහෙම වෙයි. අද 2025 මැයි 14 හරියටම වෙසක් පොය ඉවර වෙලා පහුවෙනිද දවස මං විතරයිද කොහෙද පිකෝ ට්‍රේල් එකටම යන්නේ. ඒක මාර නිදහස්. තාම පිකෝ ට්‍රේල් යන කවුරුත් දැක්කේ නැහැ. තවත් මාර ලස්සන තැනකට ආවා.
අතින් පේනවා ගල්තලා එක්ක කඳු පන්ති. මං හිතනවා චුට්ටක් බඩගිනිත් එක්ක මෙතන පොඩ්ඩක් ගිමන් හැරලා මොනවාරි කාලා ගියා නම් හොඳයි කියලා. මොකද හොඳ හුළඟක් එක්ක හොඳ හේවණකුත් තියෙනවා. ලස්සන view එකකුත් තියෙනවා. මෙයා මංගාව තියෙන ටික මොනවද? එළව රොටි ටිකක් තියෙනවා ඊට කාලා. ආයි ගමන පටන් ගමු. මම මාර කැමති මේ ට්‍රැවල් ජීවිතේට. මේක මාර නිදහස්. විශේෂයෙන් තනියෙන් ඇවිදින්න. සලෝ ට්‍රැවල් වලට මම මාරම ආසයි. ගොඩක් කැමති. ඒකේ මාර ස්වාධීනත්වය නිදහසක් තියෙනවා. අපිත් එක්කනේ යාළුවෝ, දෙමව්පියෝ, පවුලේ අය ඔක්කොගෙම ඈත් වෙලා මෙහෙම නිදහසේ ඇවිදින්න තියෙන එක මට මාර නිදහස්. ටික වෙලාවට හරි තනි වෙන්න තියෙනවනම් මම මාරම කැමතියි. හරි අපි ඉස්සරහට යමු. මේ මගේ ට්‍රැවල් ජීවිතේ මම මාරම ආසයි. මේ තමයි මගේ හොබි එක. මගේ කාලෙකින් සූර්යකාන්ත මලක් දැක්කේ. චූටි කාලේ දැක්කට පස්සේ. wow සූර්යකාන්ත සුන්දර. කුරු පුරුදු සුන්දර චූටි කාලෙකින් බඩ පස්සේ තමයි දැන් ඉම්බේ. දැක්කේ නෑ මගේ කාලෙකින් සූර්යකාන්ත. මේ කටුසුවක් එක්ක ඉන්නවා. හායි. උගිය. බලන්න මෙතන තේ පැල තවන් දාලා. මේ තවන් දාපු තේ පැල තමයි ගිහිල්ලා හිටවන්නේ වතු වල. ඊළඟට අර ඈතින් පේනවා මං අර කලින් ගියපු සඳගිරි මහසෑය. දැන් නම් සම මට්ටමේ වගේ තියෙන්නේ. ඊළඟට ඈතින් ගල් පර්වත තියෙනවා අර. මාර ලස්සනයි. කන්ද උඩ ගල් පර්වත තියෙනවා. අර තැන්න වගේ. මේ පිටි ගල් පර්වත. අපි යන් ඉස්සරහට. මෙතන නිකන් අර අමුතු ලෝකයකට ආවා වගේ දැනෙනවා. මම ලෝකෙ දැකපු කෙනෙක් වගේ. ඒ මාර නිදහස්. කවුරුත් නෑ මං විතරයි. අපි යන මග හරි. මෙතෙන් පිකෝට සංකේතේ. මේක මේ මොකද දීතලේ දාලා නැතුව මෙහෙම තැඹිලි පාට රවුම දාලා තියෙන එකේ තීරු මොකද්ද දන්නේ නැහැ. ලස්සන ගල් තලාවක කැඳලා තියෙන්නේ. ඉතින් අර කොළ පාට කන්ද. මේ මං ආපු පාර. අපි යන් ඉස්සරහට. මේම යන්නේ ලස්සන පාරක. ඒ තමයි හන්තාන ඉඳන් ගලහට. තේවතු මැදින්, ගම් මැදින්, ගෙවල් මැදින්, ලස්සන කැලවල් මැදින්. අර ඇතින් ගල් තලාව, ගල් පර්වත තියෙන ලස්සනට ආරක්ෂක පවුරක් වගේ. ඊට එහා පැත්තේ වෙනම ලෝකයක්. ගල් පර්වතේ එහා පැත්තේ. අර ඇතින් තියෙන ගල් තලාවේ පොඩි කුහරයක් තියෙනවා. ඒ කුහර ඇතුලට යන්න පුළුවන්ද දන්නේ නැහැ.
කුරුල්ලෝ මෙතිනේ උකුස්සෙන් සමහරට කොහරක් නැතුව තියෙන පුළම ඇතින් පෙවුනට ගල් බිත්ති තියෙන තනි කර යකාගේ පඩිපෙළනටත් මේ වගේ ගල් කඳු පේනවා. ගල් පර්වත පේනවා යකාගේ පඩිපෙළෙත් යද්දි. කලින්ම යකාගේ පඩිපෙළේ ගියානේ ඒක මතක් වෙනවා. ඒකත් සාමාන්‍යයෙන් ඒ වගේ. මම ගොඩක් ඉන්නවන්තයි. මට පුරාම මේ ලංකාවේ සුන්දරත්වයේ විඳින්න මුදාසේ. සාමාන්‍ය අපේ පැත්තේ ගෙවල් තියෙන නිදිකුඹ වැල්නේ මේ නිදිකුඹ නිකන් ගස් වගේ හැදිලා තියෙනවා. පඳුරු වගේ ගස් හැදිලා තියෙනවා ලොකුවට. මේ නිදිකුඹ වල නම් මොකක්ද දන්නේ නැහැ. බලමු කොළේ ඇකිලෙනවද කියලා. ටින් ආව ඇකිලෙන්නේ. ටින් මේවට ගොඩක් කයියෙන් ගහන්න ඕනේ. ඒකත් තමයි ඇකිලෙන්නේ. අපි පැත්තේ නිකන් ඇල්ලුවත් මේ වෙනවනේ. මේව නිකන් ඇල්ලුවට ඇකිලෙන්නේ නැහැ. නිදිකුඹ ගස් වල ඒවා. චුට්ටක් කයියෙන් ගැහුවොත් ඔන්න ඇකිලෙනවා. මේ නිදිකුඹ මල බලමු සුවඳ. සුවඳක් නැහැ ඒකේ. මේකේ විශේෂය තමයි නිදිකුඹ ගහක් විදියට යන්නේ. නිකන් පැලැටියක් විදියට. මම මෙහෙම දැකලා නැහැ නිදිකුඹ පැලැටි. මේ ලොකු නිදිකුඹ පැලැටියක්. කරලුත් ඇදිලා තියෙනවා. මේ නිදිකුඹ වල නම මොකක්ද දන්නේ නැහැ. නිදිකුඹ පැලැටි ලොකුවට ඇදිලා. අදමයි දැක්කේ. නියන් අර එරමිනියා ගස්වල වගේ නිදිකුඹ ලොකුවට පැලැටි ඇදිලා. මේ නිදිකුඹගේ කරල්. අදමයි දැක්කේ ඉච්ච ලොකුවට නිදිකුඹ පැලැටි ඇදිලා තියෙනවා. wow නිදිකුඹ කැලේ හන්ටයින් ගලට යන පාරේ තවත් ලස්සන තැනකට ආවා. බලන්න මෙතන ගල් කුට්ටි තියෙන තැන් වල ඒ කන්දේ ගල් වලින් තමයි පිරලා තියෙන්නේ. ගල් කුට්ටි ඊළඟට සීතල වතුර එනවා කන්දෙන් අර ඈත කන්දෙන්. මගේ බෝතලේ වතුර ඉවරයි. අපි වතුර ටිකක් පුරව ගමු. චුට්ටක් උඩට ගිහලා බලමු වතුර පිරිසිදුද කියලා. අවුලක් නැහැ පැටියා පිරිසිදුයි. පුරව ගන්නවා. තාටියක් උඩට යන්න බෑ. උඩහ කන්දෙන් එන්නේ හැබැයි වතුර. මම හිතනවා අවුලක් වෙන්නේ නැති වෙයි කියලා. අපිරිසිදු වෙන්න නම් විදියක් නැහැ. අපි ටිකක් උඩින් පුරව ගමු වතුර. මෙතන හැබැයි හොඳ කූල් වතුර ටිකක් නාගන්නත් පුළුවන්. මේ මොකද්ද මේ ලස්සන මල? ලස්සන සුදු පාට මලක්. සුවඳයි දන්නේ. චාම් සුවඳක් එනවා. ටිකක් දුර ඇවිල්ලා පිටක් ඩාඩියයි. කම්සේ ගලවත්තා. අවුලක් නැහැ පිටක් කැලේ ඇතුලට වගේ. අපි යන් හින්සර උඩහට. මෙතන ඕනනම් කූල් වතුර නාගන්න පුළුවන්. පට්ට කූල් වතුර. උඩහ කන්දෙන් එන්නේ. අතල්ලා දාපු ගෙදරක් තියෙනවා. කැලේ වෙවිලා. ආයි චුට්ටක් ගම් මැද්දට ආවා.
දැන් මම යන්නේ ගමක් මැද්දේ. පිකෝ ට්‍රේල් එක මේකනේ. මෙතනින්. ගලහ පිකෝ ට්‍රේල්. මෙතනින් නේද යන්නේ? තව ගොඩක් දුර යන්න ඕනේ. පිකෝ ට්‍රේල් එක. මේ තියෙන ගහේ මාක් කරලා පිකෝ ට්‍රේල් එක. එයාලා දළු කඩලා දවල්ට කනවා. වෙලාව කීයද දන්නේ නැහැ. 10යි 16යි. උදේට කනවා ඇති. පිකෝ ට්‍රේල් එකට මේ පැත්තට හරින්න කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ උඩට නෙමෙයි වම් පැත්තට. අපි යමු. උඩට තියෙන පන්සලට යන පාර. අපි යමු මේ පැත්තට. මේ හරි සිංහල ඇත් ඉන්නවා. තමිල් ඇත් ඉන්නවා. දෙගොල්ලම කලවන්නේ. මේ මම හිතන්නේ මදිටිය ගහක්. බලන්න. මදිටියද නැත්නම් වෙන මොනවද දන්නේ නැහැ ඉතින්. මේ මොනවද මේ? මම හිතන්නේ මදිටිය වෙන්න ඕනේ. තවත් ලස්සන මාරම තැනකට ආවේ. බාන ලොකු view එකක් මෙතෙන්ට පේනවා. වව් ලස්සන ගල් තලාවක්. මේ ගලේ පීටීම කොහොමද? ඈතින් පේනවා සඳගිටි සෑය. මම හිතන අර පේන්නේ ඇතින් මේ ටී ෆැක්ටරි එකද කොහෙද? එතෙන් තමයි අපි ගමන පටන් ගත්තේ. නෑ ටී ෆැක්ටරි වෙන්න බෑ ඒකනේ. මන්ද හන්තාන කඳු වැටිය. ගොඩක් දුරට ඈතට පේනවා මේ මෙතන view එක. මාරම ලස්සනයි. කොස් ගෙඩියක් තියෙනවා මෙතන. වැටිලා. ඒ කියන්නේ මේ පැත්තේ කොස් තියෙනවා. මෙතන කොස් ගෙඩියක්. දැන් වෙලාව මං 8ට වගේ තමයි ගමන පටන් ගත්තේ. දැන් 10:32යි. පැය දෙකමාරක් ඇවිල්ලා. සාමාන්‍යයෙන් මේ පිකෝ ට්‍රේල් එකේ පළවෙනි එක. හන්තාන් ඉඳන් ගලහට කිලෝමීටර් 13ක් තියෙනවා. සාමාන්‍ය කාලයේ කිලෝමීටර් මේ පැය 4යි. දැන් තමයි පැය දෙකමාරක් ඇවිල්ලා තියෙනවා. තව පැය එකමාරක් වගේ තමයි යන්න තියෙන්නේ. පැය එකමාරට වැඩි යයිද දන්නේ නැහැ බලමු. මොකද මම මේ ඉන්න බලන්න කොයි හරි ඉන්නේ කියලා. පිකෝ ට්‍රේල් එකේ මං ඉන්නේ මෙන්න මෙතන. පේන්නේ නැතුව ඇති. භාගයක් වගේ සාමාන්‍ය ඇවිල්ලා තියෙනවා. තව භාගයක් විතර දුර මට යන්න තියෙනවා. හන්තාන් ඉඳන් ගලහට. අපි යමු ඊටු ටිකක්.
ඈතින් ලොකු පර්වතය, මහා පර්වතය. ඊළඟට මෙතන view point එකක් තියෙනවා. මේ තියෙන සංකේතය ඉඳලා ඉකෝ ට්‍රේල් එකේ තියෙන එක view point එක. ගිරවුන්ගේ සද්දේ මෙහෙනවා. මාර ලස්සනයි. වව් මාර ලස්සන පාරකට යන්නේ. මේ වගේ පාරක් මං හීනෙන් දැකලා තියෙනවා. අතරම සිහින ලෝකයක්. මම ආර මාසයි මේ වගේ පාරවල ඈතට යන්න. මේ බලන්න මේ කළු ගලේ ලස්සනට මල් වර්ගයක් ඇදිලා තියෙනවා. ඒක මාර ලස්සනයි ගලේ හැදිලා තියෙනවා. රෝස පාටට ඊළඟට කොළ රතු පාට තියෙනවා. මල් රෝස පාට. මොකක්ද දන්නේ මේකේ නම. මාරම ලස්සනයි. ගලේ හැදිලා තියෙන්නේ. ඒ මල් කඩන්න එපා. ලස්සන විතරක් බලන්න. ඈත රිලා කොල්ලෝ ටිකක් ඉන්නවා. රිලව් සෙට් එකක්. මෙතන ලොකු බෙනයක් තියෙනවා. අර නිකන් තියෙනවා මොකද්ද මේ? මොකක්ද ඒකට කියන්නේ බෙන වල ඇතුලේ තියෙන නිකන් හුම්බස් මේ වගේ හුම්බස් ඇතුලේ තියෙන නිකන් හුම්බස්. මොකක්ද ඒ කියන්නේ? අන්නේ කැලලක් තියෙනවා ඒකට. හුම්බස් මැටි නේද? හුම්බස් වදී. හුම්බස් වදියක් තියෙන එක ඇතුලේ. මේ හරිය රිලවුන්ගේ පාරාදීසයක්. අම්මනසි. මෙතනදී අපි කෙලින් පාරේ යන්නේ නැහැ. මෙහෙම වම් අත පැත්තට හැරෙන්න ඕනේ. කැලී පැත්තට. මම දැන් යන්නේ කැලී පාරේ වම් අත පැත්තට. එහෙන් තමයි ගලහට යන්නේ. දැන් මම යන්නේ කැලෑ පාරක ඇතුලේ. පරිසරයේ මාර කූල්. වටපිටාව මාර සීතලයි. මහා විශාල ගලක් පේනවා. ලොකු ගලක් පාමුල මන් දැන් ඉන්නේ. අනිත් ලොකු පර්වතයක්. මොකක්ද දන්නේ මේකේ නම? කඩසුකොන්ද දන්නේ. මේකේ නම දන්නේ නැහැ මම. මේ රතු පාට කොළයක්. ඒක මාර ලස්සනයි. රතු පාටයි. මං හිතන්නේ මේක තමයි කටුසුකොන්ද. මේක වෙන්න ඕනේ බාණ්ඩ දැවැන්ත පර්වතේ. ඉස්සරහින් තියෙන කටුසුකොන්ද view point එක. අපි ඉස්සරහදී ඒක බලමු. අය මේ කටුසුකොන්දද? මේ වෙන කලක්ද? ඔව්. මේක නමක් නැද්ද දන්නේ? මේක ඌරගල කන්ද. ඌරගල කන්ද. ඔව්. මේකට කට්ටි නගින ඇති. ඔව් එන්නේ මෙතෙන්ද. ඒකෙන් මේකට එන්න තියෙන්නේ. හරි හරි. ඒ කියන්නේ කටුසුකොන්ද තව ඉස්සරහා. කටුසුකොන්ද තව ඉස්සරහා අර කඳු තුනක් තියෙනවා මේකේ. අන්තන ටවර් එකත් එක්ක ඔක්කොම පහක් තියෙනවා. හරි හරි. කටුසුකොන්දට යන්න පුළුවන්ද මේ පාරේ? මෙන්න තමයි. මේ පාරෙන්මද යන්නේ? ඔව්. වෙන පාරක් නැහැ නේ. නෑ පල්ලේ ප්‍රධාන පාර තියෙනවා. මේන් රෝඩ් එක. ඒකත් ගොඩක් අය එනවනේ.
කොහමද ලොකු ගල? මේක තියෙන්නේ. හ්ම්? ඔය කන්ද. ඒක තමයි කටසු කොන්ද. ඔව් ඉතින් කන්ද කොන්දේ භාගයක් දුක වරිනවා. ආ. මේක ඒ කාලේ ඌරා කරලා කන්ද කියන්නේ. ආ. දැන් වෙන නමක් කියනවා ඔක්කොම. නෑ දැන් ඉතින් අපි අන්තර කන්ද ඔක්කොම කියන්නේ. ආ ඔක්කොම පොදුවේ හන්තාන කන්ද. ඌරා කන්ද. ඌරා කොයි. මේ අර සයිඩ් එකේ තියෙන එක තමයි මේ හන්තාන. අන්තරට අයිති අර කෑල්ල. ආ. ටවර් එක තියෙන ඒ හන්තාන කැල්ලනේ. ඒ දිගම ඔක්කොම සෙට් එක. ඉතින් මෙතන දෙන්න පුළුවන්. ආහා. දිගට උඩ තියෙන පාර. ගල උඩින්ම තුනටම පාරවල් ටික ඇති. ඔව්. ආහා. ඔය අරින් නැගනම් මෙතන දෙන්න පුළුවන්. හරි හරි. මේන් නැගනම් ඒ යන්න පුළුවන්. ඔක්කොම තුනම සම්බන්ධ වෙලා තියෙන උඩින්. ඔව් උඩින් යන්න. ආහා. අයියා කොහෙද මේ වැඩද? ආ. ගලහට මචං තව ටිකක් දුර ඇති. ගලාගේ යන්න කිලෝමීටර් 4ක්. හතරක් කොයි. පයින් කොහොමද පහයි කාලක් වෙනවා. මම දැන් හන්තාන ඉඳන් ආවේ ගලහට. පිකෝ ට්‍රේල් එක. ඔව් ගාහට දෙන්න. ඔව්. ගලෙන් බස් තියනවද මේ නුවරට යන්න? ඔව්. ඒ කියන්නේ බස් අඩුයිද නැත්තම්? නෑ නෑ බස් තියෙන පැය භාගයෙන් භාගෙට. එහෙනම් අන්තරම් බස් තියවන්නේ. ඔව්. බස් තියෙන පැය භාගයෙන් පැය භාගෙට. එහෙනම් බයින් දෙන්නේ නැහැ. එන්ජො පැය පිනාරි අපි පබ් දෙනවා. නුවරට යන්න. ඔව්. යනවද? නෝ අපෝ නුවර කොදින්නේ? මං නිට්ටඹුයි. නිට්ටඹේද? නිට්ටඹුයි දන්නේ නැති. නිට්ටඹේ කොහෙද? නිට්ටඹුයි අලගම. අපි මේ අහිංසක අපි පුතාලා ගියත් තියෙනවා මේ වතුපිටි මේ රෝගල තියෙන්නේ. හරි වතු පිටිය වල. ඒකෙන් පොඩ්ඩක් ඉස්සරහට ආපු ගමන් තියෙනවා ලොකු කුඹරක් තියෙනවා. හා. කුඹර ළඟ බලන්න දෙන්නේ. මේකේ පාර සයිඩ් එකේ තියෙන ලොකු ගයක්. පුතා ගෙදර. එන්න පුතා එහි. ඔව්. වතුර පැත්තේ ගියන දුංග කාලෙකින්. වතුර පැත්තේ ගියන දුංග කාලෙකින්. කොහමයි දැන් මාස 3ක් විතර. යදින බස් එක යනවා ඒක ලේසියි. ඔව්. පස්සේ ගියා ඉතින් ඒක වෙලා අපල පාන්දර යන්නේ. අතේ කාටාමානම ඒ යනවා. නිට්ටමේ වෙලා නිට්ටමේ වතු පිට ගියා නේද? ඔව්. ඒකේ බස් තියවනේ නිකන්. නැද්ද? බස් තියනවා ඒ පැත්තේ. මං අල්ගම කිව්වනම් දැන් නැති වෙයි. ඒත් වතු පිට පැත්තෙන් තමයි යන්නේ. ඒ පාරේ යන්නේ. ඔව් අත්න කල්. ගෙවල් කොහෙද? මේ ළඟමද නෑ. අර පොඩි චෛත්‍යයක් දාලා. වැස්සද? ඔව් ඒ ඕකන වැස්ස. මේ තවත් එකයි මෙතන තේම. ආයෙත් බුඩේ මෙන්නකො ආයෙ ඉන්නලා. උදේ පොඩි පොඩක් ගියා තමයි. හැබැයි මෙයාට වහින්න ඇති හොඳට. මේක ගන්න හොඳට මේක වතුර පාර ගියා සෑ. මම පල්ලෙදී හැබැයි මේ පොඩි පොඩක් ගියා. ඒ කියන්නේ නුවරෙක්දී. එහෙනම් මෙහාට හොඳට වැහලා. මේ ගොඩක් ටුවර්ස්ලා එහෙම යනවද? අද නම් ටිකක් අඩුයි නේ. ඒ කියන්නේ දැක්කෙම නැහැ. කෙනෙකුට ඉවිද එනවා කොමාරි තුන්සියා කාර්යයක් වෙනවා. ඒ කියන්නේ බස් වල එහෙම වෙනම එනවා. අවිලා පයින් ඉන්නවා. අද නෑ මං විතරයිද කොහෙද? අද මං කවුරුත් දැක්කේ නෑ. අද ඉතින් කලින් ගියා. කලින්. උදේම යන්නේ නැති. මේ කලින් ගන්න. කටුතු කොන්දනේ. කලින් ගන්න උඩ ගන්නවද? උඩ කොටස කියලා කන්දක් නේද? මොකද්ද? උඩ කොටස. කොටස. ඒ මේ පරණ කාලේ ඔය දැන්නේ අලුතෙන් හිංගයි නම හදන්නේ. දෙවියන් කියන දැන් අර නම් අදාවන්නේ කටිය. හරි. කොටස කියන්නේ තමිල් නමක්ද ඒක? ඔව්. මොකද ඒ කාලේ දෙන්නින් අතු බව පස්සේ තමයි මේ නම් හිංගයි නම කොහොම වෙන්නේ. ඉස්සර තිබෙන තමිල් නම කියන්නේ. ඔව්. කොටස කියන්නේ තේරුම මොකක්ද? මේක පොඩ්ඩක් අපි දැන් මේ කැලලක් ගමුක මේක. ඒක කැලලක් තමයි කොටස. කොටස කියන්නේ සිංහලෙන් කියන්නේ කොටස කියලා. ඔව් ඒ කොටස අර පොඩි දනවනේ පොඩි දැන් පේසි දායක පොඩි කොටස කියන්නේ. කොටස. ඒ වගේ ඒවල් ලොකු පොඩි ඒවා නෙවෙයි. ඒක දැවන්ත අක්කරෙන් 200 150. ඒකනේ කොටස කියලා කියන්නේ. ඔව් දැන් මේ පොඩි කැලල පේසි එකට කොටසක් කියනවා. ඉස්සර අර ලොකු ප්‍රදේශයට මේ කොටස කියලා කිව්වා. ඔව් පළාතට මේ පළාතේ කියනවා. ඉතින් ඒවා දැන් නෑ. ඔව් දැන් නම් වෙනස් වෙනවා. ඉස්සර වචනවත් දැන් නෑ. ඔව් ළමින්ගේ නම් උනත් එහෙමනේ. ඉස්සර තියෙන නම් එකක්වත් නැහැ.
තව කාලයක් යනකොට අපේ නම් කෝක ආයෙවත් නැද්ද? කියවන්න බැරි නම් වෙන ඉස්සරහට. දැන් ටීවී එකේ බලලා ටීවී එකේ කවුද නළුවගේ නම තමයි ළමයි නිකන් ඉන්නවා. නැත්තම් මැච් කරගෙන මේ පැත්තෙන් නේ මම යන්න ඕනේ. ඒක කටුසු කොන්දේ මෙහෙ. පිට මේ මෙතනින් යන්න පුළුවන්. ළඟයිද? නෑ ඔය යන්න ඕනේ. උඩට යන්න. බස් පකරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ හැමෝම යන්නේ මේ පාරෙන්ද? බස් එකෙන් ආවත් කට්ටිය ඉතින් දින මේ ඒ කන්ද පාස් කරගෙන යනකොට මුල්ලේ තියෙන්නේ. ඒ මුල්ලේ තියෙනවා මේ ගිරවුන්ගේ ගිරව වගේ මෝන ඔක්කොම දුන්නා. ගිරාව ටික නමක් තියෙනවා තමයි. නෑ කරා. ඒක බලන්න කට්ටිය නේද? පැය දෙකකට ඇයිද? ඔය ඉතින් ගිහලා පුරුදු ඉක්මනින් ගියාකින්. ප්‍රධාන පාරනේ. ඔව්. අර බස්සේ මායි මේ මොකද්ද? හන්තානට බස් එකක් යනවා නුවරින්. ඔව් බස් එකක් යනවා. ඒ කියන්නේ කොහොමද උදේ ඒක එනවා විනාඩි 20 නෙක. මේ කොහොමද නම තියෙන ගමේ නම? හන්තාන කියලාමද? බස් එකේ නම හන්තාන පාර උඩුවල. උඩුවද? හරි එහෙනම් මම යන්නම්. හරි ගියන්න. ෆොටෝ ටික දාන්න. මං ගියා. හරි. කටුසු කන්දට යන්නේ අර අතනින්. හීම් බෝල් කිය. කටුසු කොන්දට යන පාර අතනින් දැක්කනේ. එතනින් අපිට යන්න පුළුවන්. අපි එකට වෙනම දවසක එමු. මොකද දැන් කටුසු කොන්ද බලලා යන්න ටිකක් අවශ්‍යයි කියලා හිතෙනවා. වෙනම දවසක කටුසු කොන්ද බලන්න එමු. එහෙනම් මෙතන තමයි කටුසු කොන්ද view point එක. අතන ඌරගල කිව්වා. ඌරගල. හරි අපි එහෙනම් යමු. ගලහට තව ටිකක් දුර තියෙනවා. අපි යමු ගලහට. මම දැන් යන්නේ පිකෝතරේල් ස්ටේජ් 1. සුපිරි පාරක්. අනිවාර්යෙන් යන්න මරු. මේ තියෙන්නේ කොට්ට පුළුන් ගහක්. මේ තියෙන්නේ කොට්ට පුළුන් ගහක්. ඉතින් අපේ ගෙවල් ළඟ තිබ්බා. දැන් ඒ ගහ නැහැ. මේ තියෙන්නේ කොට්ට පුළුන්. මේවෙන් තමයි කොට්ටේ මදන්නේ. කොට්ට පුළුන්. හොඳ පුළුන් జాතියක්. මේ තියෙන්නේ කොට්ට පුළුන් ගහ. කොට්ට පුළුන්. මේ තියෙන්නේ මැරිලා. හැබැයි මම කොහෙ ගියත් හම්බෙලා කතා කරන කවුරුම හරි අපි මේ පැත්තේ කෙනෙක් ඉන්නවා සාමාන්‍යයෙන් මේ පැත්තට. මේ පැත්තට කවුරු හරි මේ පැත්තේ ඉන්න නෑදෑකම් කියන කවුරුම හරි කෙනෙක් ඉන්නවා. ඔය දැන් කලින් හම්බෙච්ච කෙනාගෙත් එයාගේ පුතා වතු පිට ඉන්නේ. හරිනේ ඉතින් අපි මේ පැත්ත. ඈත කන්දක පන්සලක් පේනවා. චෛත්‍යයක්. වටේට පයින්ස් කැලේ තියෙනවා. ආට තියෙන්නේ කටුසු කොන්ද. ඔන්න ඉඳන් ගලා සුද්දයි ගියාම පාස් කරලා මෙයා තමයි දැන් ටිකෝරියල් එක ගැන හම්බෙච්චේ. පළවෙනි කෙනා. හරියන්නේ සුද්දයි. එයා නම් ටිකක් ඉක්මනට යනවා. එයාත් ඉතින් මම හිතන්නේ අද ස්ටේජ් කීපයක් යනවද දන්නේ නැහැ. එයාත්
අපි අපි ඉක්මනින් යනවා. අපි යන්නේ නිදහසේ. ඈතින් කෝවිලක් පේන්න තියෙනවා. ඈතින් කටුසු කොන්ද පේනවා. ඒ ගල පාමුල තමයි තියෙන මේ දේවාලය. බලමු ටැමිල් ලකුණු මම ඉස්සර නම් කියෙව්වා. ඔලෙල් කාලේ. බලමු මොකක්ද කියලා. මුත්තුමාරි අම්මාන්. මුත්තුමාරි අම්මාන් කෝවිල. කට්ටිය තේදල් කඩනවා. මේ ප්‍රධාන දීවන පාය තමයි තේ කර්මාන්තය. තේ ෆැක්ටරි තියෙනවා. තේදල් කඩනවා ගොඩක් අය. අර පල්ලෙන් පේන්නේ ප්‍රධාන මොකද්ද? ගලහා පාර. ගලහා ප්‍රධාන මාර්ගයේ බස් යනවා ප්‍රධාන. කදර කලින් නමක් කිව්වා. ඒ බස්සේ නම් මතක නැහැ. ගලහා ප්‍රධාන මාර්ගය. ලදිර සායන ඒකකයක්. හන්තාන. මේ ඉන්න කුකුල. කුකුල් පටන්. චූටි ගම්මැද්දක්. බොහොම සරල යට බියක් දෙනවා. ටවුන් එකේ සරල සංකීර්ණත්වය නැහැ. ඉතින් ඈ මන්නේ නැත්තනේ යන්නේ. ගලහට ළඟයිද? ගලහට ළඟයිද? දැන් නායි ළමයි. thank you. අපි යනවා. මෙතන සර්පෙක් ඉන්නවා. අප්පඩේ ඌ මැරිලා ඉන්නේ. වාහනයට අහුවෙලා. වාහනට අහුවෙලා මැරිලා ඌ කර වෙලා. ඌ විශේෂ සර්පෙක් වෙනුම තියෙනවා. හරි. අපි දැන් යනෝනේ මෙතනින් වම් අත පැත්තට. මෙන්න මේ පාරාදීසෙට. බාණ්ඩේ පාරාදීසයක් නෙමෙයිද කියලා. ඈතට පේන කොළ පාට කඳු. අපි යන් මේ පාරාදීසෙට. අර හදන්නේ අලුතින් දේවාලය. මේ දේවාලය වල ප්‍රතිමා හම්බන්නත් ලේසි නෑ. අර චූටි චූටි වටේ කැටයම් දාන්න. ඒකත් විශේෂ කියලා තියෙන්නේ නෑ. පොඩි ළමයි දෙන්නෙක් හිටියා මේ දිනට බයි කිව්වා. අනිත් එක්කෙනාගෙන් අහනවා කවුද කියලා. බාන්න මේ කොළ පාට කඳු පන්ති. බලන්න මේ ගහේ ඉතලි දාලා තියෙන මේ පැත්තට. හැබැයි කවුරු හරි කෙනෙක් ඉතින් ඒක විනාශ කළා. එහෙම කරන්න එපා. පවුනේ අපි. අපේ නිවැරදි දිශාව හඳුනා ගන්න තියෙන්නේ මේ පිකෝත්‍රිය සලකුණ එක විනාශ කරන්න එපා. ගම් වැසියන් මේක විනාශ කළා. ඒක හුරලා දාලා. මේ තේදල් කඩලා මෙන්න මේ තැන් වලට ඇවිල්ලා එකතු කරනවා. මේ තැන් වලින් තමයි ඊට පස්සේ මේ ලොරි වලට ඒ ගෝණි පටවල දෙන්නේ. මේ තේදල් කියන තරහදියක් තියෙනවා. අපේ ගෙදර තේදල් තියෙනවානේ. අපි ටිකක් කල්ලා දෙනවා.
ඒ එන ලොරි වලට. අල්ගමක් තියෙනවා ඒ ටිකක්. සීතල වතුර පාර. උදා කන්දෙන් එන්නේ. තියෙනවා බුදු පිළිමයක්. සාදු සාදු සාදු. ඊළඟ මෙතන ගල් තලාවක් තියෙනවා. කොහොමද ලස්සන ගල් තලාවත් එක්ක. ගල් තලාවත් එක්ක වටේට නිල් පාට තන භූමි. ලොකු ගල් තලාවක් තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා පොඩි ගල් ගුහාවක් ඔය කකව්වට ඉන්න. මාර ලස්සනයි හැබැයි. යන්න පඩි පෙළ හදලා ගල් වලින්. මට දැන් පේනවා ඈතින් ටවුන් එකක්. අර පේන බිල්ඩින් ගොඩක්. මං හිතන්නේ ඒක තමයි ගලහා ටවුන් එක. අපි දැන් මේ රවුමෙන් යන්න ඕනේ. ඒ ගලහා ටවුන් එකට. එතනින් අපේ පළවෙනි ස්ටේජ් එක අවසන්. ඒ තමයි පන්තාන් ඉඳන් ගලහාට තියෙන ඉකෝ ට්‍රේලියේ පළවෙනිම අදියට. මේ බාන්න ලස්සන ගහක්. ගහේ පාසිත් බෙදිලා තියෙනවා. ලස්සන පිහිටීමක ලස්සන ගහක්. මේ මම යන්නේ පිකෝ ට්‍රේල් එකේ ස්ටේජ් 1 එක. හන්තාන් ඉඳන් ගලහාට. වා පිරිසිදු වතුර. ඒ වතුර සද්ද. ආද මේ මලේ නම මොකක්ද දන්නේ නැහැ. ලස්සන මලක්. ලස්සන ගෙදරක්. හේවණක් තියෙන සීතලත් එක්ක. හලෝ ඉස්කෝලේ ගියාද? බයි. බයි බයි. මේ පාරේ නමුතු ලොකු රෝස් එකක් තියෙනවා. ලොකු රෝස් එකක් වලින් හේවණ ලැබිලා තියෙන්නේ. මහා පත ගස් මේ පට ලස්සනයි. රෝස් ගස් කියන්නේ මේක තමයි. මේ ළඟ තියෙන ගෙදරක්. ඒ ගහින් සෙවණ ගන්නවා. චූටි බවි යාළුවෝ දෙන්නෙක් කර සෙල්ලම් කරනවා. මට බිරුව යන්නද? අර මොකද්ද ඈතින් පේන්නේ? ඈතින් පේනවාද ලස්සන ගිරා හොටේ වගේ එකක්. මම හිතන්නේ ඒක තමයි ගිරා හොටේ කියලා කියන්නේ. මෙතන නම් ලස්සනට පේනවා ගිරා හොටේ. ගිරා හොටේ හැඩේ. එතෙන් තමයි ගිරා හොටේ කියලා කියන්නේ. බෑන සමලෙත් ගිරා හොටයක් තියෙනවා. අර අතන පේන්න තියෙනවා ගානට ලස්සනට ගිරා හොටේ. මන් දැන් කොහෙද? හන්තානින් ඉඳන් ගලහා පාරට ඇවිල්ලා තියෙනවා. මේ තමයි ගලහා පාර. ගා තියෙනවා පයින්ස් කැලේ. මම දැන් යන්න ඕනේ මෙන්න මේ පැත්තට. ගලහා හන්දියට. උඩහත් පයින්ස් කැලයක් තියෙනවා. සුද්ද දෙන්නෙක් ඇවිත්. හෙලෝ. අපි යමු ගලහා ටවුන් එක. ගලහා ටවුන් එකට යන්න නම් උඩට යන්න ඕනේ.
පිකෝට් රැල්ලේ මෙතනින්ද යන්න ඕනේ. මෙතන උඩ නේද? Thank you. ගලහා පාර ක්‍රොස් කරලා අපි යන්න ඕනේ මෙන්න මේ පයින්ස් කැලේ. මේක හොඳයි අර ප්‍රධාන පාරේ යන්න නැතුව පයින්ස් කැලේ මැද්දෙන් සෙට් කරපු එක පාර. පයින්ස් කැලේ මැද්ද යන්න මාර ආසයි. අපි යන් පයින්ස් කැලේ මැද්ද. මේ මෙතන තමයි ලාංඡනේ දාලා තියෙන්නේ. මේ මොනවද මේ රෙසිනද? මේ ගහ කපලා තියෙන අපරාධ. මේ කැලලක් තියෙනවා ඉතුරු වෙලා. අපි යන් උඩට පයින්ස් කැලේ මැද්දේ. මේ තියෙන ගලහ ප්‍රධාන මාර්ගය. හරි. යාලා මට කිව්වා මේකෙන් උඩට යන්න කියලා. මේ මිනිස්සු ඇත්තටම මාර හොඳයි. මේ ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඒක මම දැකපු දෙයක්. හොඳට hina වෙලා හොඳින් කතා බහ කරනවා. අන්න ප්‍රධාන පාරේ බස් එකක් යනවා. මහනුවර දෙල්තොට. මහනුවර දෙල්තොට බස් එකේ ගියේ. පාරේ. සුද්ධ කපල් එකක් මං යද්දී නෑ මේ හැටි දැන් ගියා. අර පැත්තට. මේ කට්ටිය ගලහින් ඉඳන් හන්තානට යන්නේ. මං ආවේ හන්තාන ඉඳන් ගලහට. මෙතනින් පාරවල් දෙකකට බෙදෙනවා. කැමති පාරක යන් තියෙන්නේ. කොහෙන් ගියත් උඩ පාරට වැටෙන්නේ. දිසනවා පාර. මෙතන මහනුවර දෙකට. මම හිතන්නේ උඩහට තමයි යන්න ඕනේ. හරි මම ඉන්නේ ගලහා ප්‍රධාන පාරේ. මේ පයින්ස් කැලෙන් නැගලා එන්න ඕනේ දකුණු පැත්තට. දකුණු පැත්ත පාරට යන්න තියෙන්නේ අපි යන්. මේක ටිකක් දුර යන්න ඕනේ ගලහා ටවුන් එකට. මම දැන් ඉන්නේ ගලහා ටවුන් වල. පිකෝට් රැලි ගොඩෙන් තා චුට්ටක් ඉස්සරහට ගහට යන්න ඕනේ. මම හිතන්නේ ස්ටේෂන් එක උඩහා වෙන්න ඕනේ. ගලහා ටවුන් එකට විශේෂයි මොකද මේ මම කලින් ජැෆ්නා ගියානේ. ජැෆ්නා ගියා වගේම තමයි මෙහෙත් ගොඩක් තැනිල්ල අයයි මුස්ලිම් අයයි ඉන්නේ.